ඩවුන් පේමන්ට් එකට අතේ සල්ලි නැතුව බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්න තියෙන සුපිරිම ස්මාර්ට් විදියක් ගැන මේ වීඩියෝ එකේ අන්තිමට මම කියලා දෙනවා. අලුත් බයික් එකක් ගන්න හීන දකින ඔයා ගන්න කලින් අනිවාර්යෙන්ම හිතන්න ඕනි දේවල් මොනවාද? තව කල් යවන්න නැතුව ඉක්මනටම බයික් එකක් ගන්න කොහොමද කියලා මේ වීඩියෝ එකකින් මම පැහැදිලිවම කියලා දෙනවා. මම මුලින්ම මේන් පොයින්ට්ස් 4ක් පැහැදිලි කරනවා. ඊට පස්සේ අන්තිමට මම පර්සනලි යූස් කරපු සිරාම ස්මාර්ට් ක්‍රමයක් ඔයාලට කියන්න. පළවෙනි පොයින්ට් එක තමන්ගේ පර්පස් එකට, ඒ කියන්නේ පාවිච්චි කරන වැඩේට හරියටම ගැලපෙන බයික් එක තෝරගන්න එක. දෙවෙනි පොයින්ට් එක ඩිෆරන්ට් මොඩල්ස් කම්පෙයාර් කරලා තමන්ගේ බජට් රේන්ජ් එකට සෙට් වෙන සුපිරිම තීරණයක් ගන්න එක. තුන්වෙනි පොයින්ට් එක අන්න ඒ බජට් එකට උපරිම සාධාරණයක් වෙන තමන්ට ගැලපෙනම බයික් එක සිලෙක්ට් කරගන්න එක. හතරවෙනි පොයින්ට් එක කැල්කියුලේෂන්ස් හරියටම කරලා ඩවුන් පේමන්ට් ඔප්ෂන්ස් එකිනෙක සසඳලා තමන්ට හැම අතින්ම වාසි වෙන විදිහේ ඩිසිෂන් එකක් ගන්න එක. සහ අන්තිම වැදගත්ම දේ ඩවුන් පේමන්ට් එකට කෑෂ් අතින් නැතුවත් බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ඉක්මනටම ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ක්‍රමය මෙන්න දැන් මම ෂෙයා කරනවා. මුලින්ම බලමු හරියටම තමන්ට ගැලපෙනම බයික් එකක් තෝරගන්නේ කොහොමද කියලා. මේක ඇත්තටම සිරාම සීරියස් ඩිසිෂන් එකක්. යාළුවා ගත්තා කියලා ට්‍රෙන්ඩ් එකට නැත්තම් ෂෝ එකට විතරක්ම බයික් ගන්න එක නම් කොහොත්ම හොඳ දෙයක් නෙවෙයි. හරියටම තමන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා බලලමයි මේ තීරණය ගන්න ඕනේ. ඔයා බයික් එකක් ගන්නේ ඔෆිස් යන්නද, shopping යන්නද, නැත්තම් ඩේලි වැඩවලටද? ට්‍රිප්ස් යන්න, දුර පදින්නද, නැත්තම් ළඟාවට විතරක් පදින්නද? ස්මෝල් බිස්නස් එකකටද, නැත්තම් ලුක්ස් එකට සෝබනීට විතරද? අපි වයස 18ට ආපු ගමම්ම ගොඩක් වෙලාවට බයික් එකක් තෝරන්නේ අන්නේ ෂෝ එක ගැන විතරක්ම හිතලා. පල්සා, ඩිස්කවර්, FC, හෝනට්, හංක්, ඇපාචි වගේ බයික් තමයි මේ වයසේ ඉන්න කොල්ලෝ ගොඩක්ම හොයන්නේ. ඇත්තම කිව්වොත් මමත් කලින් ගත්තේ අන්නේ මේ වගේ බයික් එකක් තමයි. හැබැයි ඒක විකුණලා පස්සේ කාලෙක ආයෙත් බයික් එකක් ගන්න හිතද්දි තමයි මම ගොඩක් දුර දිග හිතුවේ. මගේ වැඩවලට සහ මගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙනම විදිය බලලා මම ස්කූටි එකක් ගන්න තීරණය කළා. මොකද එතකොට ගෙදර ඉන්න ඕනීම කෙනෙක්ට වුණත් ලීසියෙන්ම යූස් කරන්න පුළුවන්නේ. හරි. ස්කූටි එකක් ගන්නවා නම් ඇත්තටම හොඳම බ්‍රෑන්ඩ් එක මොකක්ද? අන්කොමන් මොඩල් එකක් අරගෙන පස්සේ පාර්ට්ස් හොයාගන්න දුක් විඳිනවට වඩා කොමන් සහ ට්‍රස්ටඩ් බ්‍රෑන්ඩ් එකක් ගන්න එක තමයි හැම අතින්ම සේෆ්. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකකුත් තියෙන, සර්විස් සහ මේන්ටේනන්ස් කරගන්නත් ලේසි බ්‍රෑන්ඩ්ස් තෝරගන්න එක ගොඩක් වැදගත්. 2026 වෙද්දී මේ බජට් රේන්ජ් එකට සුපිරියටම ගැලපෙන টොප් බ්‍රෑන්ඩ්ස් කීපයක් තියෙනවා. Yamaha, TVS, Honda සහ Hero. දැන් ඊළඟට ඔයාගේ බජට් රේන්ජ් එක තීරණය කරගන්න ඕනේ. මුලින්ම අපි මාසෙකට උපයන මුදලින් කරදරයක් නැතුව මාසෙකට ගෙවන්න පුළුවන් මන්ත්ලි බජට් එක තීරණය කරන්න ඕනේ. ඒ අනුව ඩිසයිඩ් කරන්න ඕනේ ලක්ෂ 6-7 රේන්ජ් එකේ බයික් එකක්ද නැත්නම් ලක්ෂ 8-9 රේන්ජ් එකේ බයික් එකක්ද කියලා. නැත්නම් ඊටත් උඩට යන්න පුළුවන්ද කියලා. මන්ත්ලි පේමන්ට් එක හරියටම කැල්කියුලේට් කරගන්න එක ගොඩක් වැදගත්. මම කරපු සුපිරි කැල්කියුලේෂන්ස් ටිකත් ඉස්සරහට පෙන්නන්නම්. මට මන්ත්ලි ගෙවන්න පුළුවන් amount එක අනුව මම ලක්ෂ 8-9 රේන්ජ් එකේ ස්කූටි එකක් තෝරගත්තා. ඒ ප්‍රයිස් රේන්ජ් එකට 125cc ස්කූටි එකක් ලේසියෙන්ම ගන්න පුළුවන්. ඊළඟට කම්පෙයාර් කරන්න තිබ්බේ මේ වෙද්දි මාකට් එකේ අවේලබල් වෙලා තියෙන 125cc මොඩල්ස් ටික. ඒකට මම YouTube reviews, user feedback සහ comparisons හැමදේම බලලා සුපිරි proper research එකක් කළා. මම බලපු main models ටික තමයි Yamaha Razr 125, TVS Ntorq 125, Honda Dio 125 සහ Hero Exum 125R. හැම දෙයක්ම කම්පෙයාර් කරලා බැලුවාම මට best option එක උනේ Hero Exum 125R. weight එක ටිකක් වැඩි නිසා road එකේ මරු stable feel එකක් තියෙනවා. හැබැයි මේක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නොවෙන නිසා මම මේ බ්‍රෑන්ඩ් එක ගැන වැඩිය කතා කරන්න යන්නේ නැහැ. මං කිව්වා වගේ බයික් කම්පෙයාර් කරන, බයික් වල ඩීටේල්ස් තියෙන රිවිව් වීඩියෝස් ඕන තරම් YouTube එකේ තියෙනවා. ඔයාලටත් ඒවා බලලා තමන්ගේ බජට් එකට තමන්ටම ගැලපෙන සුපිරිම එක තෝරගන්න පුළුවන්. 2026 මේ වෙද්දී මේ ස්කූටි එකේ මාකට් ප්‍රයිස් එක රුපියල් 8,30,000ක් වගේ වෙනවා.
හරි. දැන් බලමු available buying options ටික. මම options 4ක් ගැන explain කරන්නම්. පළවෙනි එක 30% down payment plus leasing. දෙවෙනි එක 50% down payment plus leasing. තුන්වෙනි එක full bank loan එකක්. සහ හතරවෙනි එක smart method එක. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි down payment එක අඩුවෙන් දාන තරමට lease amount එක වැඩි වෙනවා. ඒ කියන්නේ interest එකත් ගොඩක් වැඩි වෙනවා කියන එක. ඒ නිසා මගේ recommendation එක නම් leasing option එකකට යනවා නම් පුළුවන් තරම් lease amount එක අඩු කරගන්න. හරි. දැන් බලමු මම කරපු calculations ටික සහ අන්තිමට මම තෝරගත්ත smart method එක මොකක්ද කියලා. මොකද මම මේ ස්කූටි එක ගන්න තීරණය කරපු වෙලාවේ මගේ අතේ කෑෂ් තිබ්බේ නැහැ. පළමු ක්‍රමය තුලදී 130ක් ගෙවලා ඉතුරු ටික ලීස් කරනවා. මේකෙදී මුලින් රුපියල් 2,70,000ක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ රුපියල් 5,60,000ක්ම ලීස් කරන්න වෙනවා. අන්න ඒ නිසාම මේකේ මාසික වාරිකයේ ටිකක් වැඩි. මාසිට රුපියල් 28,500 ගානේ අවුරුදු 3ක්ම ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මුළු වාරික එකතුව විතරක් රුපියල් 10,26,000ක් වෙනවා. එතකොට ඩවුන් පේමන්ට් එකත් එක්ක බලද්දී බයික් එකේ මුළු මුදල රුපියල් 12,96,000ක් වෙනවා. ඒ කියන්නේ බයික් එකේ ඇත්තම මාකට් වැලියු එකට අමතරව රුපියල් 4,66,000ක්ම ඔයා වැඩිපුර ගෙවනවා. දැන් මේ එක්කම දෙවනි ක්‍රමයක් ඉක්මනටම බලමු. මේකෙදී 50%ක්. ඒ කියන්නේ බයික් එකේ මාකට් වැලියු එකකින් හරියටම භාගයක් ගෙවලා ඉතුරු භාගය ලීසින් කරනවා. රුපියල් 4,15,000ක් ගෙවලා තවත් රුපියල් 4,15,000ක් ලීසින් කරනවා. එතකොට ලීසින් ඉන්ස්ටෝල්මන්ට් එක අවුරුදු 3කට මාසිට රුපියල් 18,500ක් වෙනවා. ඒ කියන්නේ ඉන්ස්ටෝල්මන්ට් වල එකතුව රුපියල් 6,66,000යි. මුළු එකතුව බලද්දී ඒ ගානට ඩවුන් පේමන්ට් එකත් එක්ක එකතු කළාම බයික් එකට යන මුළු කොස්ට් එක රුපියල් 10,81,000ක් වෙනවා. ඒ කියන්නේ අවසානයේ රුපියල් 2,51,000ක් වැඩිපුර ගෙවනවා. ඒ සේරම ලීසින් වල පොලිය. අනිත් ක්‍රමයක් මේකම බලමු. බයික් එක රුපියල් 8,30,000ක් වුණත් ලියාපදිංචි කරන්නයි තවත් වියදම් වලටයි රුපියල් 20,000ක් වගේ යනවා. ඒ නිසා බැංක් ලෝන් එකක් ගන්නවා රුපියල් 8,50,000කට. හැබැයි මේ වගේ පර්සනල් ලෝන් එකක් ගන්න හැකියාව තියෙන කෙනෙක් වෙන්නත් ඕනේ. මොකද දැන් බැංක් වලින් පර්සනල් ලෝන් ගන්න එකත් ගොඩක් අමාරුයි. හැබැයි හැකියාව තියෙනවා කියලා හිතලා අපි මේකත් කැල්කියුලේට් කරලා බලමු. හරි. මේකෙදී අවුරුදු 3කට ඉන්ස්ටෝල්මන්ට් එක මාසෙට රුපියල් 30,000ක් වගේ වෙනවා. එතකොට මුළු කොස්ට් එක රුපියල් 10,80,000ක් යනවා. බයික් එකේ වැලියු එකත් එක්ක මේ ගාන බලද්දී අවසානයේ රුපියල් 2,50,000ක් වැඩිපුර ගෙවනවා. ඊ තමයි බැංක් ලෝන් එකට යන කොලිය. මේ ක්‍රම තුනම බලහම පේනවා බැංක් ලෝන් එකක් දාලා ගන්න එක වාසි වගේ කියලා. ඊත් මට නම් බැංක් ලෝන් එකට යන්න බැරි වුණා. මං කලින් කිව්වා වගේම දැනටත් ඇක්ටිව් ලෝන් හිමි තියෙන කෙනෙක් විදිහට තවත් ලෝන් ගන්න විදිහක් නැහැ. ගොඩක් අයටත් ඕකමයි ඇති. එතකොට 130 ඩවුන් පේමන්ට් මෙතඩ් එක නම් ගොඩක් පාඩුයි කියලා තීරෙනවා. ඒ නිසා ඒ ක්‍රමය අපි අයින් කරලා දානවා. එතකොට ඉතුරු වෙන්නේ 150 ඩවුන් පේමන්ට් මෙතඩ් එක. මටත් මේ ක්‍රමය තමයි තෝරගන්න ඕනේ. හැබැයි දැන් මගේ ළඟ කෑෂ් නැහැ. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එකේ කියන්න හදන ස්මාර්ට් වී එක යූස් කරේ. ස්මාර්ට් වී එක කියන්න කලින් තව පොඩි විශේෂ දෙයක් කියන්න. දැනට අපේ 150ක් ගෙවන්න කෑෂ් ළඟ තියෙනවා නම් සහ බැංක් ලෝන් එකක් ගන්න හැකියාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම බැංක් ලෝන් එකකට යන්න. ඊයේ කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. බලන්න දැන් කලින් කිව්ව 150 ඩවුන් පේමන්ට් ගෙවපු මෙතඩ් එකේ බැංක් ලෝන් මෙතඩ් එකේ වැඩිපුර ගෙවලා තියෙන පොලිය සමානයි. රුපියල් 2,50,000ක් වගේ ක්‍රම දෙකේම වැඩිපුර ගෙවනවා. ඒ කියන්නේ අතේ රුපියල් 4,15,000ක් ළඟ තිබ්බත් ඒ පොලියමයි. අතේ කෑෂ් නැතුව බැංක් ලෝන් එකකින් ගියත් ඒ පොලියමයි. මේ අවස්ථාවේදී බැංක් ලෝන් එකකට යන එක වාසි කියලා කිව්වේ අර අතේ තියෙන රුපියල් 4,15,000 අවුරුදු 3ක FD එකක් දාන්න පුළුවන් නිසා. දැන් රේට් එක 10%ක් වගේ යනවා. එහෙම දැම්මොත් අවුරුදු 3 අවසානයේ රුපියල් 1,25,000කට වැඩි පුලියක් earn කරලා ගන්න පුළුවන්. එතකොට අර බැංක් ලෝන් එකේ ඉන්ට්‍රස්ට් පාඩුවෙන් භාගයක්ම කවර් කරලා ගන්න පුළුවන්. හරි. දැන් අපි යමු හැමෝම බලාගෙන හිටිය ස්මාර්ට් වේ එකට. කලින් කැල්කියුලේෂන් එකෙන් මට තෝරගන්න උනේ 50% ඩවුන් පේමන්ට් මෙතඩ් එක. ඒත් ඒ වෙලාවේ මගේ අතේ රුපියල් 4,50,000ක් කෑෂ් තිබුණේ නැහැ. ඉතින් දන්නවනේ ක්‍රෙඩිට් කාඩ් ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් ගැන? මුලින්ම කියන්න ඕනේ මේකට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හැකියාව තියෙන කෙනෙක් වෙන්න ඕනේ. දැනටමත් කාඩ් තියන අය ඇති, ඒ වගේ ලිමිට් ෆුල් වෙලා ඇති. ඒත් තවත් බැංක් එකකින් ක්‍රෙඩිට් කාඩ් එකක් රික්වෙස්ට් කරද්දී අදර් බැංක් කාඩ් ලිමිට් මැච් කරලා දෙනවා. අදර් බැංක් ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට්ස් පෙන්නුවාම ගන්න පුළුවන් උපරිම ලිමිට් එකකට කාඩ් එකක් ගන්න.
නැත්තම් තියෙන කාඩ් එකේ ලිමිට් එක වැඩි කරගන්න රික්වෙස්ට් කරන්න. මට රුපියල් ලක්ෂ 5ක ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හම්බුණා වේලාවට. ඊට වැඩි නම් තවත් හොඳයි. කාඩ් එකේ ෆුල් ගානෙන්ම ඩවුන් පේමන්ට් එක කරන්න පුළුවන්. මොකද දැන් ගොඩක් බැංක්වල 0% ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් තියෙනවා අවුරුදු 2ක් සහ 3ක් වෙනකල්ම. මං ගත්තේ හීරෝ බ්‍රෑන්ඩ් බයික් ස්කූටි එකක්. හීරෝ කරන්නේ අබාන්ස්ලා. ඉතින් කාඩ් පේමන්ට් එක අබාන්ස් එකට කරපු පේමන්ට් එකක් වගේ තමයි හිට් වෙන්නේ. හැබැයි හීරෝ එකකින් අමතරව 1.9% එකක් වැඩිපුර කපාගත්තා කාඩ් පේමන්ට් එකක් කරන නිසා කියලා. ඒ නිසා රුපියල් 8550ක් වැඩිපුර ගියා. ඒත් පාඩු නෑ. හරි. මේ චාට් එකට අනුව මං රුපියල් 4,50,000ක්ම ඩවුන් පේමන්ට් එකට ගන්න කිව්වා. රෙජිස්ට්‍රේෂන් ෆී සහ කාඩ් පංච් ෆී එකක් විදියට රුපියල් 23,550ක්. ඒ සීරම එකතු කරලා කාඩ් එකින් රුපියල් 4,73,550ක් කපාගත්තා. ඊට පස්සේ මං හොට්ලයින් කෝල් කරලා අබාන්ස් එකට කරපු පේමන්ට් එක ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් එකකට දාන්න කිව්වා. වැදගත් කරුණක්. 24 months වලට මාසට පොලියක් නැතුව වාරිකයක් විදියට වෙන්නේ රුපියල් 19,730ක් විතරයි. එතකොට ලීසින් කරන්නේ රුපියල් 3,80,000ක් විතරයි. ඒකට මාසට රුපියල් 16,500ක් දාගෙන යන්න ඕන. ඒ කියන්නේ ලීසින් එකට අවසානයේ රුපියල් 5,94,000ක් ගෙවනවා. වැඩිපුර රුපියල් 2,14,000ක් පොලිය විතරක් ගෙවනවා. එතකොට ඒකත් එක්ක බලද්දි බයික් එකේ මුළු කොස්ට් එක රුපියල් 1,44,000ක් වගේ. පේනවනේ පොඩි ගාණක් හරි ලීස් කළාම ගෙවන වෙන පොලිය කොච්චර වැඩිද කියලා. කොහොම හරි මම මේ ක්‍රමය යූස් කරලා මේ වෙලාවේ අපි කෑෂ් තිබ්බේ නැති වුණත් බයික් එක ගෙදර අරන් ඉන්න පුළුවන්. හැබැයි හැමෝම හොඳටම මතක තියාගන්න ඕන ඩේට්ස් තියෙනවා. ඒ තමයි කාඩ් එකේ ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න ඕන දවස සහ ලීසින් ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න ඕන දවස. වෙලාවට ගෙව්වේ නැත්තම් අමතර පොලියක් වදිනවා. ඒ නිසා තමන්ගේ ෆයිනෑන්ස් ටික හරියට මැනේජ් කරගෙන යන්න ඕන. අන්තිමට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපිට හරි ප්ලෑන් එකක් තිබ්බොත් අනේ මට මේක කරන්න බෑ මට සල්ලි නෑ කියා හැමදාම එකම තැන ඉන්නේ නැතුව ස්මාර්ට් විදියට හිතලා අපේ ඕනෑම ලොකු ඩ්‍රීම් එකක් වුණත් අචීව් කරගන්න පුළුවන්. මේකින් ඔයාගේ ලයිෆ් එකට ගන්න ඕන ලොකුම දේ තමයි හැම වෙලේම කරන්න බැරි දෙයක් දිහා එකම පැත්තකින් විතරක් බලන්න එපා. විවිධ කෝණ වලින් බලන්න. ටාගට් එකට යන්න තියෙන මාර්ගය සමහර විට මේ වෙලාවේ ඔයාට නොපෙනී තියෙන්න පුළුවන්. හැබැයි ඔයා හරි ඇසකින් ස්මාර්ට් විදියට බැලුවොත් ඒ හැම ටාගට් එකකටම යන පාර ඔයාට අනිවාර්යෙන්ම සොයා ගන්න පුළුවන්. මේ වගේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන සල්ලි ඉතුරු කරන තවත් සුපිරි ස්මාර්ට් ෆයිනෑන්ෂල් මෙතඩ්ස් ඉස්සරහට අරගෙන එන්න මං ලෑස්ති. ඒ නිසා ඔයා තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැම්ම එකතු වෙන්න අපේ අලුත්ම YouTube channel එකත් එක්ක. Up and Down Journey with Akila සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ජීවිතේ ඉහළටම යන ගමන අපි හැමෝම එකතු වෙලා යමු. ජය වේවා හැමෝටම. මං අකිලා. හැම ප්‍රශ්නයකටම තවදොරක් ඇති නොපෙනෙන විසඳුම සොයන්නයි වටින්නේ